අවසානයේ චක්කවර්ති සීනාද සූත්‍රයට අනුව තිරිසන් වගේ වෙලා යනවා. ඕන ඔය කාලේ වෙනකොට ධාතුන් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ. බෝධීන් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ. හොඳ නරක කියලා දෙන්න ආන්දර නමක් නැහැ. කාසාව කන්ටක බවට පත් වෙනවා. සිවුර විතරක් කරේ තියෙනවා. කරන්න ඕන 15 දුරාවේ වැඩ ඔක්කොම ටික කරනවා. අනාගතේ අතුරුදහන් යනවා. බණපද දන්නේ නැහැ. පරියාප්ති සාසනෙත් නැති වෙලා යනවා. බණ දන්නේ කුණුහරුප ඕන තරම් කියන්න පුළුවන්. කෑ ගහන්න ඕන තරම් පුළුවන්. දේශපාලන වෙනින් ඕන තරම් කතා කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්න බෑ. පරියාප්ති සාසනෙ නැති වෙලා යනවා. ඒතර පරියාප්ති සාසනෙ, ප්‍රතිපත්ති සාසනෙ, ප්‍රතිවේද සාසනෙ නැති වෙලා යනවා. එතකොට ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් අරහත් ධාතු නැති වෙලා යනවා. බෝධීන් වහන්සේලා අපවත් වෙලා යනවා. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අපවත් වෙනවා. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා යනවා. ප්‍රතිමා කැඩිලා යනවා. ගල් ප්‍රතිමා කුඩු වෙලා යනවා. අවසානයේට සිද්ධ වෙන්නේ පින්වත්නි. ගරා වැටුණ ස්තූප හදන්න කෙනෙක් නැහැ. තැන් තැන් වල එහෙම කඳු වෙලා තියෙනවා. ඒ ස්තූප දෙබෑ කරගෙන ධාතුන් වහන්සේලා මතුවෙන ආකාශයට. යම් වෙසක් පුම් පොයේ දවසක වැඩි ඈතක් නැහැ. ඒ වෙසක් පුම් පොයේ දවසේ පස් කඳු දෙබෑ කරගෙන සීරුවිල ලලාට ධාතු සෑය මතු කරගෙන මතුවෙනවා ලලාට ධාතුන් වහන්සේ. නුවරින් දලදා වහන්සේ. මයංගනින් කේශ ධාතුන් වහන්සේලා කිරිවා ධාතුන් වහන්සේ. මුතියංගනින් ධාතුන් වහන්සේලා. එහින් දීගවාපේ කිරිවිහෙරේ හැම තැනින්ම ධාතුන් වහන්සේලා හසට මතුවෙනවා. සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය අද දක්වා නොනිමේ තියෙන සිංහතෙල් පෙරව් පහ නිවි යනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය දැන් පිදු මල්සේ තිබෙන සොඳුරු මල් පරවි යනවා. සුවඳ සුණු වියලි යනවා. සම්පූර්ණ ධාතු ගර්භයේම පස්කන්ධක් වෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පෙන්නගෙන. එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නැහැ. එක බෞද්ධෙක් නැහැ මේ මනලේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කෙනෙක් නැහැ. එදාට දහසම් දහ රංකාසී ලක්ෂයක් ඇතෙක් පිට තියලා. මේ ලංකාව පුරා යවුවත් එකම ගාථාවක් දන්න කෙනෙක් නැහැ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා රුවන්වැලි මහා සෑයට. ආකාශයේ රැස් විහිදි තියෙනවා. පබළු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලා එහෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දිබා වෙලා චූලෝදර මහෝදර නාගයන් යම් පුටුවකට දාරගල කළා. ඒ මැණික් පුටුව මත ඒ මැණික් පුටුව මත ස්වර්ණ හංසෙක් සුදෝසුදු හංසෙක් පවිත්‍ර හංසෙක් අසුන් ගන්නා පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ආසනීන් යන්නේ ආකාශයෙන්. එදා දසදහසක් ලෝක ධාතු වල නොව සකල ලෝක ධාතු වල බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේශ ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙන යන්කෝ යන් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? ඒ සක්වලේම දිව්‍ය බඹුන්ට ඉරිදීන් ඒක නවත්ත ගන්න බෑ. ඒ සියල්ලම වජිරාසනයේට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයේ අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයෙන් වජිරාසනයට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සිළුමිනි සෑයේ දලදා වහන්සේ කේශ ධාතුන් වහන්සේලා වඩින එක ශක්තිවිඳින්ට වළක්වන්න බෑ. නාග ලෝකේ නාගයන් සතුව තිබෙන වන්දින පුදන ධාතුන් වහන්සේලා වඩින එක සියලුම කිසිම නාගයෙකුට වළක්වන්න බෑ. තම තමන්ගේ ස්තූප වලට අරගෙන සිටින ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ධාතුන් වහන්සේලා වඩින එක වළක්වන්න බෑ. සියලු ධාතුන් වහන්සේලා වජිරාසනයටම පැමිණෙනවා. එදාම වජිරාසන භූමිය ගොඩනැගිලි වැටිලා පස් මේ වැලිය ඇතුළන භූමියක් වගේ තියෙන බෝධීන් වහන්සේ නෑ එදාට.
ඒ සියල්ල දෙටි සුළඟකින් ඈත් මෑත් වෙලා පොළොව දෙබෑ කරගෙන එදා සම්මා සම්බුදු වන මොහොතේ කුසතන අතුරා යම් භූමියක අසුන් ගත්තාද අන්න ඒ කොටස උඩට මතුවෙනවා වජ්‍රාසන. ඒ ආසනයේ මතුවෙච්ච ගමන් මණික් ආසනයේ අතුරුදහන් වෙනවා නාගදීපේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වජ්‍රාසනයේ මත පිහිටනවා. බලන්ට පින්වතුනි ආශ්චර්යය. ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පිහිටනවා. ඒ මැද උරුණ රෝම ධාතුව පිහිටනවා. එකින් එක අකු ධාතුන් වහන්සේලා තිබ්බ තැන්වලම පිහිටනවා. නොවරදවාම අනිවාර්යයෙන්ම ඒ ධාතුන් වහන්සේලා එදා බුද්ධ ශරීරේ තිබ්බ තැන්වල ඒ විදිහටම පිහිටනවා. සම්පූර්ණයෙන් බුද්ධ ශරීරයේ මැවිලා යමක මහ ප්‍රාතිහාර්ය පහනවා දස දහසක් ලෝකවා ධාතුවල දෙවියන් පමණයි එදාට ඒ දැක ගන්න. දෙවියන් පමණයි, දෙවියන් බමුණු අමනුෂ්‍යයන් පමණයි මේක දකින්නේ. මේක දකින්න මිනිස්සෙක් නෑ එදාට. එදාට ඒ ගැන හිත යොමු කරන මිනිස්සෙක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් නෑ. දිව්‍යවරු විතරයි මේක දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයේ පරිදි ප්‍රාතිහාර්ය පාන ඒ බුදුරුව මොහොතක් දහම් දේශනා. සත්‍යයි. මොහොතක් දහම් දේශනා. එදා දේශනාව අහලා දිව්‍යයන් අතර දිව්‍යවරු අසංකේයයක් මඟපල් ලබනවා. මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් බුදුරජාණන් වහන්සේගේ හඬින් බුද්ධ වචනයක් අහලා මඟපල් ලබන්න තව එක chance එකක් තියෙනවා. එක අවස්ථාවක්. ඒ තමයි ධාතු පරිනිර්වාණය. ඒ ඒකාන්තයෙන් එසේමයි. ඒක සිද්ධ වෙනවාමයි. ඒ නිසායි පින්වත් සත්පුරුෂ ජනෙනි මේ නුඹලාට කියන්නේ පින් කළා දෙව්ලොව ඉපදෙන්න කියලා. තව එක අවස්ථාවක් තියෙනවා. දැන් මේක කාම සැඩපාරට මනුස්ස ලෝකය අවුලා ඉවරයි. වාද විවාද වලට පඬිතුකම් වලට අවුලා ඉවරයි. අහිංසක සුගති උපතක් කරා යන්න. ධර්ම අවබෝධ කරන අදහසින් යන්න. මනුස්ස ලෝකේ අනේක විද දුක් ගැහැට විඳගෙන ධර්මයේ හැසිරෙන ජනයා අමාරුවෙන් හරි සුගති ඉපදුනොත් ඔවුන්ට අවස්ථාවක් උදා වේවි. අසංකේයයක් නිවන් දකින මොහොතට එකතු වෙන්න පුළුවන් වේවි. තව එක අවස්ථාවක් තියෙනවා. මේ බණපද අපි එක දිගට කාම්‍යම අහන්න. උගුර ලේ රහන කල් අපි බණපද කියන්නේ. අනේ අපිට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. ඊට පස්සේ ඊතුන් ධාතුන් වහන්සේලා එහෙම ගින්නක් හටගෙන අතුරුදහන් වෙනවා. එදායින් පස්සේ මේ ලෝකය හිරු නැති ලෝකයක්. සඳු නැති ලෝකයක්. රාජෙක් නැති රාජ්‍යයක්, මිනිසුන් නැති ජනපදයක්, පහනක් නැති අන්ධකාර කුටියක්, සුළඟක් නැති භූමියක්, මලක් පිපෙන්නේ නැති, සුවඳක් හමන්නේ නැති ලෝකයක්. ක්ලේශ ගන්ධයෙන් විනාශ වෙලා යනවා. ලංකාවේ මනුස්ස වාසී වල ආයක් වරක් ගන්න. ගිරිදිවයිනියක් කොණ්ඩට මනුස්ස ලෝකෙ පේන්න පටන් ගන්නවා. ලංකාව පේන්න පටන් ගන්නවා. ඔක්කොම වෙන ජාතියකට මේක අල්ලන්න දෙන්නේ නැහැ. ඉවරයි ඉතින්. ඔක්කොම නැටුම් ඔච්චර. ඉතින් යාට නෑ. තව ටික කාලයක්. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකොට රහතන් වහන්සේලා හිටියා. ධාතුන් වහන්සේලා හිටියා. ධාතු පරිනිර්වාණය වෙනකොට රහතුන්වත් නැහැ. ධාතුන් වහන්සේලාත් නැහැ. බෝධිත් නැහැ. ඒ නිසා කෙලෙස් වලට ආස කරන්න එපා. ධර්මයට ආස කරන්න. සත්පුරුෂයන්ට කැමති වෙන්න. සත්පුරුෂ ධර්මය හොයන්න. සත්පුරුෂ ධර්මය මහාන. ශක්ති පමණින් තිසරණ පන්සිල් රැක ගන්න. කාම ලෝකයට ආස කරන්න එපා. පිළිකුල් කරන්න. කෙලෙස් වලට ආස කරන්න එපා. පිළිකුල් කරන්න. කවද්ද මේකෙන් ගැලවෙන්නේ කියලා හිතන්න. අපිට සන්තෝෂයි මේ අවසාන යුගයේ උතුම් සත්පුරුෂ ගුරුවරයෙක් ළඟ කතාවතක් හරි දරා ගන්න ලැබුණා. අපේ හිතවල බුරබුරා නැගින අපව පිච්චෙන කෙලෙස් හට ගන්නවා. නමුත් අපිට උතුම් ගුරුවරයෙක් හම්බ වුණා. උතුම් දහමක් හම්බ වුණා අවසාන යුගයේ. ඒ නිසා තරුණ දරුවන්ට
මේ කාම ලෝකේ පීඩාව දරා ගන්න බැරුව විනාශ වෙන ලෝකෙට යන්නේ නැතුව පුළුවන් නම් ඔබට සාසනික පිටක් ගන්න. ඉක්මනට සත්පුරුෂ ඇසුරකට එන්න. පුළුවන් තරම් පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න. විහෙර විහාර වලට දාසකම් කළා පින් කරගන්න. මේ සවන් වලට ගොඩාක් බණ පද අහන්න. එක එක නමුත් අඩුපාඩු දුරු කරගන්න. ධාතු පරිනිර්වාණය ඒ හැටි කාලයක් යන්නේ. මෙච්චර බුදුබණ පද ඇහෙනකොට මෙච්චර ධර්මයේ කියන මෙච්චර සංගරුවන ඉන්න කාලෙකත් මෙච්චර අපරාධ සිද්ධ වෙනවා නම් ධර්මයේ නැති කාලේ බණ පදයක් නැති කාලේ මොකක් වෙයිද? අම්මා අප්පා හඳුනන්නේ නැතුව යනවනේ. තිරිසන්නු ගානට වැටෙනවනේ. මෘග සංඥාව පහළ වෙනවනේ. එකිනෙකා කාකුටා ගන්නවනේ. චක්කවර්ති සියනාද සූත්‍රය බලන්න. හේ අවසනාවන්ත යුගයේ අපි ඉන්නේ නැහැ. එතන අපි මනුස්ස ලෝකෙ ඉන්න ඕනේ. සතර අපාය කොහෙත්ම අතින්නේ. එසා සත්පුරුෂයන් ළඟ අපගේ උපත වේවා. මේ බණපද කියූ පින, මේ බණපද ඔබ ඇසූ පින, ධාතුන් වහන්සේට අපි වැඳ පින, ධාතු ස්තූප කරපු පින අපත යන්නේ නැහැ. ඒකාන්තයෙන් අපට ගෞතම බුද්ධ ශාසනය පිහිට ලැබේවා. දුක් දුරු කරගන්න වාසනාව ලැබේවා. අපි කාටත් ධර්මය අවබෝධ කරගන්නම මේ පින් හේතු වාසනා වේවා. සාදු